සුබ සන්ධ්‍යාවක්. පවතින කාලගුණ තත්ත්ව හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සෙසු ආරක්ෂක අංශ හා සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත තවදුරටත් එම මෙහෙයුම් කරගෙන යන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. මීට පෙරත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක නිලධාරීතුමා පැමිණ වාර්තා කර සිටියා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය එම මෙහෙයුම් වල ප්‍රගතිය ඒත් එකම අප විසින් සහාය දුන් ඒ ගලවා ගැනීම මුදා ගැනීම ඒ පිරිස් ප්‍රමාණය පිළිබඳව තවදුරටත් එම මෙහෙයුම් වඩාත් සැලසුම්ගතවත් තීව්‍රවත් කරගෙන යන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම අද පස්වරුවේත් සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණාවක් ඒ කලාවය ප්‍රදේශයේ නිශ්චිතම කියනවා නම් පුත්තලම අනුරාධපුර මේ මාර්ගයේ අසල අනතුරටපත් වූ එම බස් රථයේ වූ එම මගීන් මුදා ගැනීමේ මෙහෙයුම අප තවදුරටත් ත්‍රිවිධ හමුදාව පොලිසිය හා එක්ව කරගෙන යන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. පෙරවරුවේ ඒ සිද්ධ වූ අනතුර අපහට දැන ගැනීමට ලැබුණේ අපිට ඒ අවස්ථාවෙම දැනගන්න ලැබුණා. ඒත් එක්කම පස්වරුවේ ක්‍රියාත්මක වූ නාවික හමුදාව මුලින්ම අපේ සහන කණ්ඩායමක් යොදවා ඒ ගලවා ගන්න ගිය උත්සාහය අපිට සාර්ථකව කරගන්න බැරි වුණේ ඒ පැවති කාලගුණය සහ ඒ සැඩ රළු පහර නිසා. ඒත් උත්සාහය අත් නොහල ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් සහන කණ්ඩායම් එම ප්‍රදේශයට යොමු කරමින් දිගටම එම කාර්ය කරගෙන ගිය බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. බස් රථයේ ගොඩ වූ ඒ පිරිස ක්‍රමක්‍රමයෙන් ඒ ආසන්න తాවකාලික ආරක්ෂිත ස්ථානයට ළඟා වුණාම ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ උදව්වත් ඇතුව එම తాවකාලික ස්ථානයට ඒ පිරිස ගොඩ වූ බව මම මීට පෙර ප්‍රකාශ කර සිටියා. එම මොහොතේ සිට එම ශ්‍රී ලංකා නාවික හමුදා ගලවා ගැනීමේ පිරිස් උත්සාහ කරේ මෙම මගී පිරිස හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට අරන් එන එක. එනමුත් එන්නම කාලගුණයෙන් පැවති බාධාවන් ඒත් එකම ජල පහරේ ඒ ප්‍රවේගයේ හමුවේ මුල් සහන කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුල් සහන කණ්ඩායමත් අනතුරටපත් වුණා. ඒ අනතුරේදී අපිත් අසීරුවෙන් තමයි ඒ රාජකාරී කරමින් සිටි නාවිකයන් දිවි ගලවා ගත්තේ. කීප දෙනෙක් ඒ ආරක්ෂිත ස්ථානයට ළඟා වුණා. ඒ පිරිසත් එක්ක මේ කතා කරන මොහොතේ සහයෝගයෙන් කටයුතු කරගෙන යන්නේ තවදුරටත් ඒ ගලවා ගැනීමේ ක්‍රියාවලිය හෝ එම අවස්ථාව පිළිබඳ බලාපොරොත්තු අත් නොහරමි. මේ දැනගත් වහම අපගේ ශනික ක්‍රියාකාරී යාත්‍රා බලගණය ඒත් එක්කම ශ්‍රී ලංකා නාවික නෞකා කිමිදුම් අංශය ඒත් එක්කම විශේෂ යාත්‍රා බලගණය මේ කියන විශේෂිත වූ කණ්ඩායම් වලින් සැදුම්ලත් අතිරේක බටපිරිස් මෙම ස්ථානයේ වෙත යොමු වෙමින් පවතිනවා. මේ අතරතුර සිද්ධ වෙච්ච දෙයක් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව කීප වාරයක් උත්සාහ කරා එම ගුවන් යාන මගින් ඒ ගලවා ගැනීමේ මෙහෙයුම කරන්නත් ඒ බැරි වූ නිසායි අපේ මේ අතිරේක බටපිරිස් කැඳවන්න සිද්ධ වුණේ. මේ කතා කරන මොහොතේ එම බටපිරිස් ඒ කලාවේ ප්‍රදේශයට ළඟා වෙමින් පවතිනවා. ඒ පිරිස් ළඟා වූ වහාම ඒ පවතින ආරක්ෂිත උපකරණ පාවිච්චි කරමින් මෙම කොටු වී සිටින අපේ මගීන් පිරිස මුදවා ගැනීමේ මෙහෙයුම ස්ථිරව කරන්න ශ්‍රී ලංකා නාවික හමුදාව හැම අතින්ම ලෑස්ති. මේ සඳහා ගුවන් හමුදාවෙත් යුද හමුදාවෙත් නොමද සහාය අප වෙත
ලබා දී ඇති බව මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. පවතින වැස්සහිත කාලගුණයත් අන්ධකාරයත් මේ සැඩ රළ පහරත් අපිට හැබැයින්ම අභියෝගයක්. එනමුත් මෙම මගී පිරිස ආරක්ෂිත ස්ථානයක් ගෙන යනකම් අපගේ ප්‍රයත්නයන් අත් නොහරින බව ඒත් එකම මේ පිරිස ගලවාගෙන සුදුසු රක්ෂිත ස්ථානයකට ගෙන යා හැකි බව ඉතාමත් ධනාත්මකව බලමින් අපේ මේ මෙහෙයුම් කරගෙන යන බවට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.